එක් වයස්කාන්ඩ අනුව පොඩ්ඩ මුරණ්ඩු වෙන්නේ ඇයි? වැඩිහිටියෝ විදියට අපි ඒවට ප්‍රතිචාර දැක්විය යුත්තේ කොහොමද කියලා අද වීඩියෝව තුලින් අරගෙන එන්නයි සූදානම. වීඩියෝ අවසානයේදී ඔයාගේ පොඩ්ඩත් මේ විදියද කියලා කමෙන්ට් එකක් දාන්න කියලත් ඒ වගේම තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලත් අපි ඔබට ආරාධනා කරනවා. අවුරුදු 1-2 අතර බබාලා. මේ වයසේ බබාලට එයාලට ඕන දේවල් කියන්න තේරෙන්නේ නැහැ. එයාලා දන්න වචන ප්‍රමාණය හරිම අඩුයි. ඒ නිසා බඩගිනි වුණාම, මහන්සි දැනුනම, දැන් ඉන්න පරිසරයට කැමති නැති වුණාම, අසනීප වුණාම කියන්න එයාලට තේරෙන්නේ නැහැ. ඉතින් එයාලා තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්නේ අඬලා, සෙල්ලම් බඩු විසි කරලා, බිම පෙරලිලා වෙන්න පුළුවන්. මේ වයසේ බබාලගේ මේ හැසිරීමෙන් ඔබට පණිවිඩයක් දෙනවා. මට තාම කතා කරන්න බෑ. මට ඕනි දේවල් කියන්න තේරෙන්නේ නෑ. ඉතින් මම අඬනවා. අනේ මට උදව් කරන්න. ඉතින් අපි කොහොමද යාලට උදව් කරන්නේ? පුංචි බබාලව තේරුම් ගන්න. අපිට පුළුවන් හොයලා බලන්න බබාට වතුර ඕන වෙලාද, බඩගිනි වෙලාද, බඩ රිදෙනවද, අවශ්‍යතාවය හොයලා බලලා අපි කරලා දෙන්න ඕනේ. බබාට තේරෙන සරල වචන වලින් කතා කරන්න. මුලින්ම ඔබ සංසුන් වෙන්න. ඔබේ සංසුන් බව නිසා පුංචි බබාලට ආරක්ෂිත බවක් දැනෙනවා. අවුරුදු 2-3 අතර බබාලා. මේ වයසේ බබාලා ඔවුන්ට තීරණය කිරීමට බලය දෙනවට කැමතියි. ඔවුන් නෑ බෑ වචන මේ වන විටත් දන්නවා. ඔවුන්ට ඕනේ අපි ප්‍රතිචාර දක්වන ආකාරය පරීක්ෂා කරලා බලන්න. මේ වයසේදී බබාලා ගොඩාක් සංවේදී. කෑම ප්‍රතික්ෂේප කරනවා, හැම දෙයකම නෑ බෑ කියන්න දන්නවා. එයාලට තාම හොඳින් කතා කරන්න බැරි වුණත් ඔවුන් අපිට දෙන්නේ මේ වගේ පණිවිඩයක්. මං තීරණ ගන්න කැමතියි. ඒත් හැඟීම් පාලනය කරන්න මට තේරෙන්නේ නෑ. මට ඔයාගේ උදව් ඕනේ. ඉතින් අපි කොහොමද අවුරුදු 2-3 අතර බබාලට උදව් කරන්නේ? පුංචි තෝරා ගැනීම එයාලට කරන්න දෙන්න. පුතා අඳින්න කැමති රතු ෂර්ට් එකද නිල් ෂර්ට් එකද? දෙකම පෙන්නලා අහන්න අපිට පුළුවන්. බබාට දැන් දුක හිතිලා තියෙන්නේ තවත් සෙල්ලම් කරන්න ඕනේ නිසා නේද? ඔවුන්ගේ හැඟීම් තේරුම් ගන්න උදව් කරන්න ඕනේ. මේ වයසේ බබාලා මුරණ්ඩු වෙන වෙලාවට අපි ඔවුන් සමගම සිටිය යුතුයි. ඒ වෙලාවට ඔවුන් තනි කරලා මග හැරලා යන්න හොඳ නෑ. අවුරුදු 3-4 අතර බබාලා. මේ වයසේ බබාලට සීමාවන් හරි වැරදි තේරෙනවා. ඒත් ඔවුන් ඒවට අභියෝග කරනවා. මට එපා, මට ඕනේ කියන දේ ඔවුන්ට දැන් කියන්න පුළුවන්. මේ වයසේදී ඔවුන් ස්වාධීනත්වය අපේක්ෂා කරනවා. ඒත් තාම යාලට අපේ උදව් ඕනේ. ඔවුන් අනිත් අයගේ උපදෙස් ප්‍රතික්ෂේප කරනවා. ඔවුන්ට ඕනෑ දේම ඉල්ලනවා. එයාලා අපිට දෙන්නේ මෙහෙම පණිවිඩයක්. මං හරි වැරදි ඉගෙන ගනිමින් ඉන්නේ. ඒත් තාම මට ඒවා හරියටම අනුගමනය කරන්න තරම් බර වැඩි. ඉතින් අපි යාලට සරලව කියලා දෙන්න ඕනේ. පුතා සෙල්ලම් බඩ විසි කළොත් අපි ආයෙ වාට ඒවා දෙන්නේ නෑ. ඔබ බබාගේ නරක හැසිරීමක් දැක්කොත් ඒ වෙලාවෙම ඒ ගැන බබාට කියලා දීලා නිවැරදි කරන්න ඕනේ. අපි එක වෙලාවට ප්‍රතිචාර දක්වන විදිය වෙනස් කරන්න හොඳ නෑ. උදාහරණයක් විදියට බබාගේ නරක හැසිරීමකට අම්මා විරුද්ධ වෙනවා, තාත්තා කැමති වෙනවා වගේ දෙයක්. එතකොට බබාට තේරුම් ගන්න බෑ මොකද්ද කරන්න ඕනේ කියලා. බබා මුරණ්ඩු වෙලාවට ඔවුන්ට සංසුම් වෙන්න අවස්ථාවක් දෙන්න. දඬුවම් වලට වඩා එය බලවත්. පසුව හැමෙහිට ඔවුන්ට තේරුම් කරලා දෙන්න. අවුරුදු 4-5 අතර බබාලා. මේ වයසේදී බබාලා හැම දෙයක් ගැනම තර්ක කරන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට ඔවුන් බොරු මුරණ්ඩු වීම පෙන්නනවා අපේ අවධානය ගන්න. මේ වයසේදී ඔවුන් යාළුවන්ගෙන් ටීවී, ෆෝන් වගේ මාධ්‍ය වලින් ඉගෙන ගන්න දේවල් උත්සාහ කරලා බලනවා. අපි හිතමු ඔබ බබත් එක්ක එළියට යන හැම දවසකම බබා ඔබෙන් සෙල්ලම් බඩු එල්ලනවා කියලා. ඔබ අරගෙන දෙන්න බෑ කිව්වොත් බබා ඔබත් එක්ක තර්ක කරાવી. ඒ වගේම මේ වයසේ බබාලා සමහර වෙලාවට මෙහෙම කියන්න පුළුවන්. මට කාටූන් බලන්න දුන්නොත් මම කෑම කන්නම්. ඉතින් මේ වගේ වෙලාවට අපි බොහොම සංසුන්ව දරුවට ප්‍රතිචාර දැක්විය යුතුයි. ඔවුන් සම්පූර්ණයෙන්ම පාලනය කරන්න යන්නත් හොඳ නෑ. අපි මුලින් කෑම කමු. ඊට පස්සේ කාටූන් බලන එක ගැන කතා කරමු. ඒ වගේම අපිට පුළුවන් ඔවුන්ගේ යහපත් චර්යාවන් අගය කරලා ඔවුන් කැමති පුංචි තෑග්ගක් වගේ දෙයක් අරන් දෙන්න. අවුරුදු 5-6 අතර දරුවන්. මේ වයසේ දරුවෝ දැන් හැඟීම් නිරූපණය කරන්න ඉගෙන ගන්නවා. අපේ උපදෙස් ඔවුන්ට මාර්ගයක්.
දැන් ඔවුන් පාසලට යන නිසා සමාජයේ විවිධ අලුත් අවස්ථාවන් වලට මුහුණ දෙනවා. අසාධාරණව යමක් සිදුවන විට ඔවුන් තරහ ගන්නවා. ඒ වගේම අනිත් අයගේ හැසිරීම අනුකරණය කරනවා. මේ කාලයේදී ඔවුන්ට කියලා දෙන්න පුළුවන් සංසුන් වන ක්‍රම ගැන. ගැඹුරු හුස්ම ගැනීම තුළින්, චිත්‍ර ඇඳීම තුළින්, නිදහස් මොහොතක් ගත කිරීම තුළින්, ව්‍යායාම කිරීම තුළින් සංසුන් වෙන විදිය අපිට ඔවුන්ට කියලා දෙන්න පුළුවන්. ඒ වගේම ඉදිරියට මෙවැනි අවස්ථාවන් ආවොත් අපි කොහොමද හැසිරිය යුත්තේ කියලාත් අපිට ඔවුන් සමග සාකච්ඡා කරන්න පුළුවන්. දෙමව්පියන් වැඩිහිටියන් ලෙස මෙවැනි දරුවන් සමග හොඳ සංනිවේදනයක් පවත්වා ගැනීම තුළින් ඔවුන්ගේ හැඟීම් පහසුවෙන්ම පාලනය කරන්න අපිට උදව් වෙන්න පුළුවන්. ඉතින් බබාලා මුරණ්ඩු වීම කියලා කියන්නේ නරක හැසිරීමක් නෙවෙයි. ඔවුන්ගේ හැඟීම් පාලනය කරගන්න බැරි වුණාම එන සාමාන්‍ය අවස්ථාවක්. දෙමව්පියන් විදියට අපිට පුළුවන් අපේ සංසුන් භාවය තුළින් දරුවන්ගේ හැඟීම් පාලනය කරන්න උදව් කරන්න. එවිට ඔවුන්ට වඩාත් ආරක්ෂිත බවක් හැම මොහොතකම දැනෙනවා. ඉදිරියටත් මෙවැනි වැදගත් තොරතුරු ඔබගේ ජීවිතයට එක්කර ගැනීමට අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැමට සුබ දවසක්. බොහොම ස්තුතියි.